දැන් මේ වීඩියෝ එක බලන ඔයාගේ අතේ තියෙන ෆෝන් එක ලෝකෙට ආවේ කොහොමද දන්නවද? මේක පිටිපස්සේ තියෙන්නේ ඔයා හීනකින්වත් නොහිතන විදිහේ පුදුම හිතෙන කතාවක්. කතාව පටන් ගන්නේ 1866 අවුරුද්දේ. ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් කියන තරුණයාට ඇත්තටම ඕනේ උනේ අද අපි මේ පාවිච්චි කරන දුරකථනයක් හදන්න නෙවෙයි. එයාගේ එකම අරමුණ උනේ බිහිරි අයට කතා කරන්න උදව් වෙන යන්ත්‍රයක් හදන එක. හැබැයි මේ පරීක්ෂණ අතදුව එයාට අහම්බෙන් තේරෙනවා ලෝහ කම්බියක් දිගේ මිනිස්සෙකුගේ කටහඬක් යවන්න පුළුවන් කියලා. ඊට පස්සේ තමයි ලෝකේ පළවෙනි දුරකථන ඇමතුම සිද්ධ වෙන්නේ. මිස්ටර් වොට්සන් මෙහෙට එන්න. මට ඔයාව හම්බ වෙන්න ඕනේ. බෙල් එයාගේ සහායකයාට කියපු මේ වචන ටික එදා මුළු ලෝකයේම සංනිවේදනය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කළා. හැබැයි කතාවේ ලොකුම රහස ඒක නෙවෙයි. ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් දුරකථනයේ පේටන්ට් අයිතිය ගන්නේ එවිෂා ග්‍රේ කියන අනිත් විද්‍යාඥයාට වඩා යන්තම් පැය 2කට කලින්. එදා බෙල්ට තව පැය 2ක් හරි පරකු වුණා නම් අද ලෝකේ ෆෝන් එක හොයාගත්තා කියන ගෞරවය අයිති වෙන්නේ සම්පූර්ණයෙන්ම වෙන කෙනෙකුට. අද අපිට නැතුවම බැරි මේ ෆෝන් එක හැදිලා තියෙන්නේත් අහම්බකින් නේද? මේ වගේ ලෝකේ හැංගිලා තියෙන විශ්මිත කතා දවස ගානේ දැනගන්න. අදම විශ්මකෝණිය සබ්ස්ක්‍රයිබ් කරලා අපේ පවුලට එකතු වෙන්න.